මොකද්ද හුත්තෝ කතා කරන්නේ මැක්ස් ලීඩර් පොන්නයෝ. තොට කුණු කරප කිව්වේ නෑ හුකෝ ගන්න එපා ඈ. පොන්නයා. ආරයට කතා කරපන්. ඉතින් කස්සෙන් මේ ගහන්න කලින් කියලා ඉතින් zoom නේ ඉන්නවා කිව්වේ මං බල්ලෝ. ඉතින් zoom නේ ඉන්නවා කිව්වේ. ඔය ලීඩර්ගේ රෙඩ් ගාස්සේ පුක දීලා කියවන්න එපා මෝඩ පකෙක් වගේ. ඉන්නට ගාලා මෝඩ පොන්නයා. බේ අම්මට බල්ලෝ ගන්න අපේ උන්ට වචනයක්වත් කියන්න බෑ මටත් නගින හොඳේ. මොකද මේ සල්ලි අඩුපාඩුකම් තියෙන උන් නෑ. හරිද? දැන් උඹට මම උඹට පොන්නයෝ දැන් මයික් ඔන් කරලා හැමනෙන්න බෑ. උඹට නේ කිව්වේ. හෙල්මට් විතරයි යන්නේ වා. හෙලෝ මේ වෙස්ට් එක හෙලෝ. අම්මට මේ බලපන් බොයිස්. මේ හෙල්මට් විතරයි බං ගහන්නේ. හෙලෝ. මාරු කරෙත් මචං මේ කවුද කින්ද මන්ද පෙන්වන්න නැති වෙන්න. උන් මචං කැරිම ගේමක් ගැහුවේ එයා ගොම් පොන්නයෝ ටික. කර බොට් account එකට දාලා ගැහුවා මගේ අන්න කන්න. දෙම කිව්වේ අලුත් කිව්වේ කැරිෂීන් එක නෑ නේ උසා. zoom සතුගේ චෝටි පුතා ඔය මගේ පෑන්චෝ අම්මට මේ අඩේ මේ මචං අඩේ බයටද මං කාපුවාම වීඩියෝ එකක් හදයි කියලා බයටද වා ඈවා ඈවා ඔය දම්පේ යන්නේ බ්‍රෝ. ඒ මගේ ප්‍රොෆයිල් එකේ චුට්ටක් පෙන්නනවාද කියලා පොඩ්ඩක් බලපංකෝ. හරිද කියලා. අම්මට පෙන්නනවා. ලස්සනයි අඩේ හැබැයි ඒකට වැඩිය මේක කැපිලා පේනවා බා. ඉස්සරහින් වී යකුරුකුත් තියෙනවා ගැම්ම. යකුරක් තියෙන උදේ. රීජන් කියන තාත්තවර පේන. ඔව් බං හෙට දිහාට ඒක වැටේ බා. හෙට අනිද්දා දිහාට ඒක වැටේ. ඒක වීබෙජ් එක කොහොමද අරූට ගියේ ඒ මාරු වෙලානේ මං කොහෙද අඩෝ ඒක ලස්සනයි බා. දාන්නද? මේ කස්ටම් මේ කඩලා දාන්නද බං මෙතන පෙන්නන්නේ නැහැ බා ඒක. නැත්තම් පෙන්නන්නේ නැහැ බා. ඔව් බා. කඩලා දාන්න. මේ ඔය කස්ටම් මේ කඩලා දාන්න ඉක්මනට වරෙන් ඈ. ඒ ෂැඩෝ ෂෑ එක බලපන්. ආයෙ බලපන්. අනේ පැන්චෝ වරෙන් ඉක්මනට වරෙන්. මේ අම්මට මෙන්න පැටවු ගහලා හෙලෝ මෙන්න නේම් චේන්ජ් කරේ නැත්තම් ගහන්න නැහැ කියමුද? එපා පව් බා අපරාධේ ඕ ඊට පස්සේ මේ අපරාධ ඔව් ඈ ටොප් අප් කළත් ඔව් ඈ පව් ඈ බලහන් ඊට ඒ නේම් චේන්ජ් කරගන්න පුළුවන් නේ පව් බා අඩෝ මගේ සිතුම් පැතුම් බොද කරානේ බං බලහන්කෝ. හැබැයි මෙහෙමයි බං උඹලා හතර වුණත් බං මේ පැත්ත එක පට්ටි විදිහට කැපිලා පේනවා බං උඹලට ඒක හිතෙන්නේ නැද්ද ඒකනේ මම චැට් එකේ කොල්ලන්ට මොකද්ද හිතෙන්නේ බං චැට් එකේ සෙට් එක චැට් උඹේ ඇස්සේ මොකද දෙන්නේ චැට් එකේ සෙට් එක බොයිස් චැට් එකේ සෙට් එක මොකද කියන්නේ අඩේ මේ වම් අත පැත්තේ නිකන් දිලිසෙන V එක මචං නිකන් හයිලයිට් වෙලා පේනවා වගේ නේ බං ඒ ඉක්මනට ගන්න කියනවා අයියෝ. විජේටත් දී බැච් තබන් ඉතින් කැම්මත් තමයි ඈ මේ රූම් නේම් එක බලපන්කෝ චුට්ටක් නම තියලා තියෙන්නේ දැක්කනේ. නම මේ ඉසුරු බබා ගන්න එපා උඹට දැම්ම කිව්වා. ඈ උඹ මාව ගවන්න එපා උඹට. බෑ උඹ නැතුව යකෝ වැඩක් හරියන්නේ නැහැ. එහෙම කරන්න බෑ. උඹව ගාව ගන්න ඕන උඹනේ ඔක්කොම ගිනි තිබ්බේ. උඹ දැන් පාරන්න බම් පාර. මේ ඉක්මන් කරපන් බං ඉක්මන් කරපන්කෝ අයියෝ ඔයා පොඩ ඇවිස්සෝ නම් හරි කියලා මං අවුස්සන්න චුට්ටක් අපරාධ නේම් චේන්ජ් කරපු සල්ලි කමන්නේ උඹලා ගහන්න රෑන්. මේ සල්ලි දෙන්නද රෑන්. උඹට සල්ලි ඕනද? අනේ කවුරුද සල්ලි කතාවක් කො හෙලෝ සල්ලි මා පොඩ්ඩක් මියුට් කරාංගෝ. චුට්ටක් මියුට් කරන්න ඉස්සර අදේ. හරි මියුට් කරා. මා මියුට් කරා. හරි ඒ සූ උඹට මොනවද කිව්වේ නැන්නේ? මම කිව්වේ නෑ හරි යා පැත්තේ ඉන්න පොන්නයා. උඹට මොනවද කිව්වද? මම උඹට කිව්වා. පොන්නයෝ දැන් මයික් ඔන් කරලා හැමනෙන්න බෑ. මම උඹට නේ කිව්වේ.
අඩ සබස්ක්‍රයිබ් ලා 291,000 කරලා මේ හරි මේ හරි මේ ඕක අතහැරලා දාපන් ලොල්ලා ඕක අතහැරලා දාපන් දැන් උඹලම සමත මණ්ඩලය දාලා සමත වෙලා ගණින් ගන්නවා නම් ගණින් කස්ටම් මේ ගහනවා නම් ගණින් නැත්තම් කඩලා දාන්නම් මල්ලි වෙලා යනවා උඹලට අපි වචනයක්වත් කිව්වේ නැන්නේ ඔව් දැන් ආපංගෝ මල්ලි මේ ආපංගෝ අපේ උන්ට වචනයක්වත් කියන්න බෑ මටත් නගින හොඳේ මොකද මේ සල්ලි අඩුපාඩුකම් තියෙන උන්නේ හරිද දැන් උඹට නෑ ඒක තමයි දැන් මෙතන ඔව් මෙතන උඹ වද්ද ගන්න උඹට කිව්වද බං ඉතින් ආපංගෝ දැන් ලීක් එකක් ගැන කතා දැන් ආපංගෝ අපි ලීක් එකක් ගැනවත් මුකුත් කතා කරේ නෑනේ මල්ලි ඊටේ ඔයාලනිය හින් පාස් කරද්දී අපි නිකන් නෑ අපි දැන් අපි හින් මුකුත් පාස් කරේ නෑ අපි හින් මුකුත් පාස් කරේ නෑ අපි හින් මුකුත් පාස් කරේ නෑ මල්ලි ඔයාලා පටන් ගත්තේ සූම් ඔය කටහඬින් බයින්න එපා මං සිරාට චාටරේ ගණි ඉක්මනට ගණින් බා ඉක්මනට ගණින් වෙලා යනවා ගහනවා නම් ගාපා ගහනවා නම් ගණින් අනිත් එකව ඉක්මනට නැත්නම් මේ චුට්ටව දෙන්නද අපේ පැත්තේ එක්ක දෙන්නද පත්තවන් කරන්නේ අඩේ ඔෂාන් මචං මේ අහපංගෝ දැන් අපි මුකුත් කිව්වේ නෑ ෆිට් එකේ උඹලත් ඒ කතා කරලා චිල් එකේ ආපංගෝ නෑ ඔෂා ආපංගෝ අපි දැන් ෆිට් එකේ උඹලත් ඒ ජෝක් එකක් කරලා කස්ටම් එකක් ගහන්නනේ ආවේ දැන් මචං මේ ආපංගෝ නෑ පොයින්ට් වලට මචං දැන් මගේ උන්ට මොනවා හරි කිව්වොත් මචං මට අවුල් වෙනවා හරිද මොකද උන් මං හින්දානේ එන්නේ දැන් උඹලට අපි මොනවද කිව්වේ හරි අපි උඹලට මොනවද කිව්වේ අපි උඹලට මොනවද දැන් කිව්වේ දැන් මොනවද මම දැන් වෙන කට ඇරිය තියන්න ඔය ඉසුරු කීප නෑ ඒක තමයි මං කියන්නේ දැන් හරි අහපංගෝ දැන් අනවශ්‍ය දේවල් කතා කරන්න එපා බා අපිටත් කියන්න මං කාගේ පැත්තද දැන් අපේ උන්න මොන හරි කියද්දි ඉතින් මචං මටම මල පයින්නවා දැන් කැක්ෂලා ගියා මගේ මූණ ඔයිට වැඩි හොඳයි උඹ ඊට පස්සේ ආයෙ පැය භාගයක් ඉන්න ඕනේ උන්ගේ අතර එනකම් මේ සීක්‍රට් ක්ලූ දාපන් ඔය එහා පැත්තේ කෝඩිපතියෝ ඉන්නවා මේ ආවංගෝ මං චන්චියාව මියුට් කරලා තිබ්බේ අප්පට හිකේ නෑ සිල්ල කැමතුවනේ බම්මෝ නෑ බං සිරාවට මටත් ඒකට මල පැන්නා බා කෝටිපතියෝ ඉන්නේ බලන්න මම තාමි කතාව කියන්නේ මාත් ඒකයි මං වචනයක් දාලා මං නිකන් හිටියේ සේප් එකේ ඒ අඩෝ ෆකින් බා මේ එන එකට ගැහුවොත් මාව ගන්න පුළුවන් ඈ sorry මං තනියෙන් ගියා ඒ නයිස් ඒ හුත්තෝ අඩේ ඔබ බ්‍රෝකන් ඔහොම ගන්න එපා ඕයි අඩෝ බ්‍රෝකන් කොහොම ගහන්න එපා බ්‍රෝකන් මූ ඉදර ඉන්න මැරුවා ලොල්ලා අපරා මම මෝඩ විදියට ගෑ මම ඕපන් ගිහිල්ලා ගෑ මම ඩැමේජ් දුන්නා කොනෙක්ක එහෙම වහගන්න කොහෙන් දන්න යන්නේ ගණන් එහෙන් අසාමාර්ය උඹලා වලිය බලන්න පොප්කෝන් දාගත්තා උඹලා ෆිල්ම් බලනවා වගේ නේ මං ඇත්තට අඩෝ මේ කවුරු හරි කිව්වනේ BR වල විතරයි කැම් ගන්න කියලා. හරි අපි ගාමු ඉසුරා කූල් වෙලා ගාමු. කූල් වෙලා ගාමු. අම්මෝයේ. හරි වැටෙන්නේ ඉතින්. Triple kill. ගහලා දාමු හරි. wow good job අපේ නිහඬ ක්‍රීඩකයා නේ වන් ආර්ජේ සද්ද වද්ද නෑ හරිද අපේ නිහඬ ක්‍රීඩකයා Resources here. මං යනවා බයික් එකක් පදින්න හරියන්නේ නැහැ මාතේ නම්බරේ මේ වංගාව තුනක් ඒ අඩේ පක් බං sorry බං මම පාඩුයි බං ඉඳලා ගහන්න ඕනේ බං චාන්චි 4යි ඉන්නේ චාන්චි ඒ වාසි චාන්චි අවුලන්නේ වෙල් මොකෝ මේ කියලා බාගනාවන් CS වලත් තම ලොල්ලේ දෙන්න එපා මං
ඒ අඩේ දෙන්නෙක් මෙතන බා අපේ එකෙක්වත් නැද්ද? මට වදින්නෙම නෑ. මේ මොඩ් දානවද බයි? පිටිපස්සේ නේ. මැරෙන්නේ නෑනේ බං. Help me. පාරවල් තුනයි බන් තියෙන්නේ. thank you. වෙස් නම් ඕනෙත් නෑ වගේ නේ වයිසරු. බෙස්ට් ඔන් නෑ හෙල්මට් එකක් විතරක් ගත්තා නැහැ තියන. අරෝ පැනල් වල ඉතින් කවුද ප්‍රූෆ් තියනවනේ ඉතින් කියපයින්. මම හමන්නලගම. ඉඳලා ඩොලර් අය ලොගින් දුන්නත් නැහැ නේ වයිසරු. ලොගින් දෙන්නේ සුවරුත් නෑ. අර උඩ නගින්නේ කවුද බං? කෝ? අර මැද්දට නැග්ගමන් නේකේ? නෑනේ. ඔව් යකෝ. මේ මෙතන ඉන්නවා මෙතන ඉන්නවා මේ බෝල් එක කඩනවා. ආයි බෝල් එක. මේ මෙතන දෙන්න ඉන්නේ වරෙන් මෙතන දෙන්න ඉන්නේ. මෙතන දෙන්න ඉන්නේ වරෙන් ඉසුරු. මෝ ඉසුරු. මොඩ ගහවා. අද ගන්න යාර. අම්මෝ. කවුද බං මේ? පුටින් පණ යාර. මේ වෙස් එකට ඩැමේජ් එන්නේ නෑනේ බං. මේ අඩේ සිලාවට මේ හෙල්මට් ඉතරනේ බං ගහන්නේ. ඒ උන් මේ වෙස් නම් අරන් ගිහලා වැඩක් නෑ. ඒක නෝන් නෑනේ බං. මේ හෙල්මට් විතරයි යන්නේ වා. හෙලෝ මේ වෙස්ට් එක හෙලෝ. මේ අර බලන් Hello? මැච් එක ගන්න ඉතින් වෙස් කොහොමද බං ගහන්නේ ඕක? ප්‍රූෆ් නෑ 100% පැනල්ලෝ. මේ කවුද හැවැත්තෙන් ගහලා තියෙන කිල් නමයා? හෙලෝ. එන්න එක නේද ගහලා තියෙන්නේ? එන්න එක නේද ගහලා තියෙන්නේ? ඌ විතරයි ගහලා තින්නේ. එන්න එක නේද? එන්න දෙම්ද? මේ chat එකේ කොල්ල දානවා. ඒ FPS ප්‍රොබ් මේ බලහන් අම්මට මේ බලපන් බොයිස්. මේ හෙල්මට් විතරයි බං ගහන්නේ. හෙලෝ. ඔලු විතරයි ගහන්නේ. ඔව් මොකක් හරි ජරාවක් දාගෙන තමයි ගහන්නේ. කනකොට පාරක් තියාගෙන මේ රවුන්ඩ් එක දෙන්න එපා. thank you ආදී ගන්න. අම්මෝ ඉසුරු. අම්මෝ ඒක අවුලන්න වෙල් බෙඩ් වෙල් බෙඩ්. මූට ජංගියක් අන්දාම් බං. අඩේ මේ B2K එක මැච් එකක් දාලා දුන්නා 30 ගහයි ඈ. මේ මොනාද බම් මේ මුන් කරන්නේ? හරි අරෝ වැඩේ කරන්. ආපෝ බං. ඒ යංගිරියක් කරගනින් බයි. අපෝ බම් මේ මොකද්ද බම්? මේ මොනා බම් ඇත්තට කරන්නේ? ගියා බං. මේ බැක් ගෑම් බං මේ හුත්තෙන් බං. කද්ද බං? හීරාඩ ඔය. අඩෝ මේව ගහලා ඉතින් පොඩි අරුගේ ජනෙල් ටික වහලා සෝන් එකට එන්න දෙන්නේ නැතුව මොකද්ද බම් මේ කරන්නේ? ඒ අම්මේ ඒ උඩු විතරයි වයිසු. Double kill. අම්මෝ නේද? හැමම්ම. ගන්න කරන්නේ. අයියෝ හස්ත මේ තනිකර පිනට ගහන්න බං. අර ලොල්ල විතරයි ගහන්නේ. මේ මූ විතරයි ගහන්නේ බම් මේ අර අරු විතරයි උළු විතරයි ගහන්නේ. අනේ අම්මේද කියන්නේ වා අනිත් උන් ගහලා නැහැ මේ ජනෙල් කාරයා විතරයි ගහන්නේ බොයිස්
අනේ account එක suspend එකක් මචං මට නම් ඒ තරම් සතුටක් නෑ. zone එක එල වාසි. ඒ අඩේ මේ බක් එලවා එල මු විතරයි ඉන්නේ මු විතරයි zone element ලොල්ලා හොඳ වැඩ. ඒ කවුද බං ඒස් එකක් ගැහුවා? broken bang hello broken hello අඩේ chat එකේ උන්ට මචං chat එකේ කට්ටිය fire වෙන්න එපා බං chat එකේ කට්ටිය fire වෙන්න එපා තේරුම් ගත්තා පොඩි මචං ළමා සිපයිලා මචං කමෙන්ට් දාන්න එපා හොඳේ තේරෙනුන්ට තේරෙනවා ඒ සම්පූර්ණ ඒ අඩේ මූට අඩෝ මේ හෙල්මට් විතරයි බං මේ කවුද බං මේ මං කිව්වේ යකෝ අච්චර අරක ඇතුලේ හෙල්මට් විතරයි එක වෙස් ඩැමේජ් කැල්ලක් නැහැ බං අඩෝ ෆකින් බං සෝරි බං වයිට් 44 බං අනේ බං ඔය අම්බෝ account එක දැන් පැනල් එකක් දාලානේ තියෙන්නේ අනේ account එක ඵලයන් ඒ තරම් නම් සතුටක් නැහැ නම මාරු කරෙත් මචං මේ කවුද කින්ද මන්ද පෙන්වන්න නැති වෙන්න උන් මචං කැරිම ගේමක් ගැහුවේ එයා ගොම් පොන්නෝ ටික අනිත් උන් නම් වැඩක් නැහැ ඔය පැනල් ගහන එක විතරයි අඩේ නයිස් බං නයිස් ඔය හරි තුනෙන් දෙයක් ගන්න ඕම මිදහංග පොඩ්ඩක් ඔහොම බැක් කියලා බලන් ඉක්මනට ලොබි එකට මේ නැත් මේ කවුද බන් නැත්තේ මචං මෙන් තුනින් බං කැවේ රස් ගහවම් බං මේ තුනෙන් රස් ගහපන් නෙමෙයි මේ මොකද්ද බන් දාව පැනල් එක මේ මොකද්ද බන් දාව පැනල් එක මේ අනේ මේ සාන්තුවයි මේ අපි ගැහුවොත් පැනල් ගියා නෑ උඹ නෙමේ අනේ උඹ නෙමේ බා උඹලා නෙමේ උඹලා තුන් දෙනාම සස් නෑ අනේ මේ කෑ ගහන්න එපා කෑ ගහන්න මේ ආපංගෝ මේ කෑ ගහන්න එපා දැන් මේ අහන්නකෝ මේ කෑ ගහන්න එපා එකපාරකුත් බෑන්ඩ් වගේ ඇඬුවනේ බෑන්ඩ් උන්නේ ආයෙ බෑන්ඩ් කළ පෙන්නන්න මේ දැන් ඔලු ගහපු එක්කෙනාද අර මේ බෑන්ඩ් උනේ පැනල් ගන්නතර පුක්කියා මරුන්නේ අනේ සිරාවට අපි ඔයාලට පැනල් දාලා ඊ කෑම් කරන්නේ වයිතුරු කරන්නේ ආර්ජි අම්මට මේ කෑම් කරන්නේ කවුද අනේ හුත්තෝ මේ අහන්නකෝ මේ ඔය අන්තිමට ඔය ඔයාලගේ ස්කෝඩ් එකේ අන්තිමට ඉන්න එක්කෙනා කවුද නෑ ඉතින් අයි කැම්පින්නේ බලවන් මේ උඹලගේ ස්කෝඩ් එකේ කවුද බං ඔය අන්තිමට ඉන්නේ රෙඩ් අස්සරින් ගන්නේ කස්ටම් එක වින් කරේ නොල්ලා ඈ ලීඩර් එක රෙඩ් අස්සරින් ගන්නේ තෝ කස්ටම් එක වින් කරේ කෑවට පස්සේ නිකන් මේ අඩේ ආපංකෝ මේ වන්නෝසන්නේ ගැහේ මං ඔයත් එක්කනේ මල්ලේ කිලක් දාගෙන කෑ ගහපන් බං මේ අන්නෝ හරි මේ ඒකේ මං කිලක් දාගන්න ඔයත් එක්කනේ අර වන්නෝසන්නේ ගැහේ මතකද එක්තරා දවසක නෑ මාත් එක්කනේ ඔයත් එක්කනේ නේද එම් එකත් එක්කද ගැහේ account එකෙන් ඉන්න එක්කෙනා පොඩ්ඩක් කතා කරන්න කියන්කෝ පොඩ්ඩක් කතා කරන්නකෝ හෙලෝ ෂැඩෝ ලීඩර් නේද ඉන්නේ කවුද ඉන්නේ මැක්ස් ලීඩර් නේද ඉන්නේ මැක්ස් ලීඩර් නේද හෙඩ් එකේ ඉන්නවා මැක්ස් ලීඩර් නේද ලීඩ මැක්ස් ලීඩර් නේද අඩේ මඩක් අඩෝ මේ සූන්කෝ නෑ මේ සූන්කෝ නෑ සූන්කෝ අර රෙකෝඩ් ටික දාපන් සඳුවයිට ලයිව් එකේ ප්ලේ කරන්න ඕම දාපන් මට ප්ලේ කර දාපන්කෝ ආතල් එක්ක මේ සූන්කෝ බා මේ මං හිතයිටි සූන් කියලා බා
නෑ නෑ පිස්සුද බං එහෙම ගහilla අඩේ ගහනවා ඒක- තුමේ 101 එක ආව එකට පිස්සුද අපෝ කාලා අඬන්න එපා බං එන රස්කේ කවුද කියන්න ගහන්නේ උඹනේ අඬන්නේ අපි එතම රසය බං කිල් එකක් ගහ ගන්න බෑ මේ අහන්නකෝ මේ අහන්නකෝ මේ අහන්නකෝ මේ ඉතුරුන් නෑ ඔයාලා වගේ බොට්ටුන්ට අඩේ සිරාවට උඹලා මේ ආවංගෝ උඹලා ඉස්කෝඩි උඹ මේ කෑ ගහන්න එපා මේ කෑ ගහන්න එපා උඹලා ස්කොඩ් එකේ හිටපු දෙන්නෙක්ට බං වන්නෝසන් තල්ලා තියෙන්න එපා රවුන්ඩ් 3ක්වත් ගැහුවේ නෑ බං උඹලා ස්කොඩ් එකේ දෙන්නෝ මතකද නෑ මතකද ඔයාට මතකද නෑ මොකද්ද හුත්තෝ කතා කරන්නේ මැක්ස් ලීඩ පොන්නයෝ තොට කුණු හරප කිව්වේ නෑ හුකෝ ගන්න එපා ඈ පොන්නයා ආරයට කතා කරපන් දැන් වචනයක්වත් උඹලාට කිව්වේ නෑ කුණු හරප කියන්නේ නැතෝ කතා කරේ ඈ ගෑරි පොන්නයා උඹලා අම්මගෙන් අහපන් පොන්නයා මේ ලීකුණේ උඹේ කෙල්ලගෙන ඒවා මේ ලීකුණේ උඹේ කෙල්ලගෙන ඒවා මේ ලීකුණේ උඹේ කෙල්ලගෙන නේද හැලෝ සිරාව ලීකුණේ උඹේ කෙල්ලගෙන නේද ලීකුණේ උඹේ කෙල්ලගෙන නේද කොල්ලෝ අඩේ මේ ලීක් කර විද්‍යකකින් ගහන්න නේ කියලා කිව්වා හරි හරි ඉතින් සූන් ගෙකේ එතකොට සූන් ගෙකේ සූන් සෙල්ලම් කරනවානේ සූන් මත්තලා දින්නේ නෑ නෑ දැන් මෙච්චර වෙලා කස්සේ මේ ගහන්න කලින් කිව්වේ නෑනේ මොනවාද ලීඩගේ රෙඩ් ඩැට් පුක දීලා කියවන්න එපා මෝඩ පකෙක් වගේ ඉන්නට ගාලා මෝඩ පොන්නයා බේ අම්මට බල්ලෝ ගන්නවා මේ ආවංගෝ මේ හරි මේ ඕමිද මේ ඒ ගියා බං පොන්නේ ඵලයන් ඔය ඔය ඵලයන් දුර උඹ හෙලමට ඔට්ටෝ ඔයි උඹට අම්මේ හැමදාම පුක තියෙන ඉතින් ඵලයන් උඹම කියලා තියෙනනේ ලීඩ පැනල් කියලා ඕ ලීඩ හලෝ මැක්ලිට chance ගහන්න කියලා කවුද කිව්වේ අඩේ ඌමද බං කිව්වේ මේ මූ සද්ද නෑ බොයිස් මේ මූ සද්ද නෑ මූ පත්තු කරලා මූ සද්ද නෑ බං ලයිව් එක රිවයින්ඩ් කරලා බලන්න ඕනලා ලයිව් එක රිවයින්ඩ් කරලා බලන්න මේ මෝඩ හපන් මේ ගහන්න කලින් කියවල දෙයක් නෑ උත්තු පැනල් ගන්න කියවන්න යවුත්තෝ ඈ පැනල් ගහන්න කියලා උඹම කිව්වා උඹම කිව්වා මේ මම යකෝ උඹට මතකයි ඉන්නේ ඌ PC එකක් තියෙන ඌ ඒවා ඒ ඕවා බං කස්ටම් එක ගහන්න කලින් කියවපන් මිලෝ රහන්නේ නැහැ ඉතින් කස්සෙන් මේ ගහන්න කලින් කියලා ඉතින් සූම් නේ ඉන්නවා කිව්වේ මං බල්ලෝ ඉතින් සූම් නේ ඉන්නවා කිව්වේ ඔය සූන් ඉන්නවා කිව්වේ නැත්නම් කලින් කියවනවා මේ මැක්ස් ලීඩ් එනකන්ද බං මැක්ස් ලීඩ් එනකන්ද පැයක් විතර උඹලා ලොබි හිටියේ බං ඈ පොඩ්ඩ පුක දුන්නේ ඒකයි ඒක ඌ එනකන් ලස්සනට පැයක් විතර ඇද්දනේ බං නම නේම් එකක් චේන්ජ් කරලා ලස්සනට පෙන්නන්නේ නැහනේ අනේ හුත්තෝ ඵලයන් හුත්තෝ යන්න මේ උන්ගේ බලපංකෝ මේ අපේ අරුන් නැහැ අරුන්ගේ අඩේ උන්ගේ කැරේ සමේ මන් ඩිස් එක ෂෙයා කරලා පෙන්නන්න ලයිව් එක මට මේ වීඩියෝ එක දාපංකෝ වීඩියෝ දාන්න වැඩි දාපං දාන්න බෑ මං හම ෂෙයා කරලා එහෙනම් අර කැන්න නේද අඩෝ බං හරිද අර දඩි පැනල් කාරයා පැනල් නෙමෙලුනේ බං ආර්ජි මට එන්න බෑ ඩිස්සරෙන් ආර්ජි යකෝ ඔලු කියන්නේ ඌ විතරයි ගැහුවේ හරිද දඩි හරි ආවංගෝ chat එකේ set එක max leader ගැන දන්න කට්ටිය කියන්න මේ speed speed එක කට්ටිය රෙකෝඩ් තියෙනවා ඒක තමයි පෙන්වන්න යන්නේ ඒක තමයි පෙන්වන්න යන්නේ කොහොමද බම්බෝ speed එක යවන්න වෙයිද අම්මෝර දැන් මේමයි එහෙම shot අදින්න පුළුවන් match එක පුරාවට වදින්න බෑ ඒක තමයි එහෙම shot අදින්න පුළුවන් මචං පුත් ගායල් ඔයාලට පෙන්නන්නකෝ ඔය අන්තිමට වදින දිහ බලන්න
හරිද ඒක මට සස්සේ තුන අඩ රෙඩ් නම්බර්ස් only hello මූ වෙස්ටේම අරන් ගියත් අපරාධව මේක නම් උඹලා හිතුවනේ වෙස්ට් අරන් ගියේ සිරාවටම අපරාධය මම රවුන්ඩ් 3 යෝ රෙකෝඩ් කරගන්න උනේ අපරාධ ෆුල් මැච් එක රෙකෝඩ් කරන්න තිබ්බේ උඹට ඔව් නෑ අරු රෙකෝඩ් කරා කවුද අපේ අනිත් එක රෙකෝඩ් කරාද ඌට ප්ලේ එකක් දන්නේ බං උගේ ප්ලේ දාම මේක ඒ රෙඩ් නම්බර්ස් විතරක් ගන්න සෙටින් නැද්ද බොයිස් අපිටත් දාගන්න වේද ඕකේ අන්තිම ටික මරු නෑ නෑ බං මටත් හිතන විදියට මේ අර මට 2 එක තමයි 02 එක තමයි මචං සස් මූ ලොකුවට ගැහුවේ නෑ මුගෙත් වදිනව නැත්තේ නෑ උගේ නම් කොහොමද දන්නේ 02 එක තමයි මචං සස් මචං බොරු කියන්න ඕනේ නෑ ඒක ඕන අවුරුදු දෙක තුනක් ප්ලේ කරන මචං ප්ලේ කෙනෙක්ට තීරනවා මචං ඒ ප්ලේ ඉන් වල මොකක්ද කියලා ඔව් මේ හතර ISI එකට යවන්නලු මේ ඉතින් අපේ පුතා මල්ලි ඉන්නේ පුතාට අඩේ පුතා ගියාද බං පුතා ඉන්නවා පුතාගෙන් ගමු අපි අර දැක්කද එතන පුතා හෙලෝ ආඩක පැනල් කියන්නවත් ලයිව් බලන්න ඩේටස් ඔයි අම්මේ නේද කාටත් නෙමේ මැක්ස් ලීඩර් පැනල් නෙමේ නේ චූටි පුතා මැක්ස් ලීඩර් දන්නවද ලීඩර් නම් පැනල් නෙමේ ලීඩර් පැනල් නෙමේ කියලා ෂුවර් ඒක තමයි වෙන්නේ ඒකට කවුද පැනල් ගහන්නේ ඒකට කවුද පැනල් ප්‍රූෆ් දෙන්න කවුද පැනල් වා අරු අනිත් එක තමයි මේ පොඩ්ඩක් කවුද මේ අහවංග පුතා මේ අහවංග උඹ තාමත් මේ පැත්තට පුක දෙනවානේ බං උඹව කපලත් අයියෝ ඇයි බං හරි ඒවා ලීඩර් ආපාවා ලීඩර් පැනල් නෙමේ කියලා ෂුවර් ඉතින් ඉතින් උගේ කවුන්ට් නෑ නෑ ලීඩර් පැනල් නෙමේ කියලා ෂුවර් ඉතින් account එක ගියේ එතකොට ඒ නෑ ඒ අනිත් එකයි account එක ගියේ උගේ ගියාද නම් දන්නේ නෑ ලීඩර්ගේ account එක තියෙනවා මේ ලීඩර් account එක සේල් කරලා මේ සූන් ගේම් එක ගහන්න තියෙන සූන් ගේම් ඉතින් දැන් උඹලා කස්ටම් එක නාපු වෙලේ ඉතින් සූන් ඉන්නවා කියලා නේ එක මැච් එක විතර මං ගාව තියෙනවා එක මැච් එක විතර ඒක වෙන ඉතින් අර දැන් අනිත් එක ඩවුන්ලෝඩ් කරලා ඒක පෙන්නපන්කෝ අඩේ මම හිතන්නේ නෑ ඒ ටික නෑ white 444 ලොග් ගුණක් දන්නේ නැහැ බා ඉන්න බල මේක වෙන්න ඕනේ හරි හරි බං අපිට කමන්නේ නැහැ අඩේ මේ අපි කුණු හරප කියනවත් වැඩි කුණු හරප නතර කරමු බොයිසා නෝ ඒක මුලට ගන්න ඉංගෝ ඇයි බං ඌ ඇදලා ගන්න කියන්නේ අරුණ ඉන්නේ ඌ පොඩ්ඩ ඇදලා ගන්නකො මමටද යසයි හරි ඒක නම් කෙලින් හිටිය කිව්ව මේ පැත්තටම ඕක බලන්න අර අම්මට මේ යටර හය කරේ දැක්කනේ අර බලපන් ඔව් අර ඔය උනාරි ලැඩ් යකෝ පේන්නේ නැතුව කලින් ෆයර් කරන්නේ ඒ ජෝඩි පුතා මාර ප්ලේන් යන්නේ තියන්නේ මේ ඕක මේ ෂෙයා කරලා දෙන්න කවුද මේ සිග්නල් නැහැ බලපන් ලෙවල් අපේ ඉන්නේ ඒ උගේ මේ ඒ වීඩියෝ මේක අවුලන්නේ හරි ඒක අවුලන්නේ ලාවට දැන් ප්ලේ කරපන් දැන් හරි දැන් හරි මම ක්‍රැෂ් වුණා කියනවාකෝ හරි මොකක් කර වුණා හරි හරි රවුන්ඩ් කරගෙනවා හරි ක්ලෝස් වුණා කරගෙනාම ඒ අරුව ගනි අරුව ගියාද බං අරුව ඇදලා ගන්න තිබ්බා එන්න ගියා ඒ කතා කරාම කතා කරන්න දුන්නේ දැන් මේ ඔබ ක්වොලිටි වැඩි කරලා ෂෙයා කරපන් බල්ලි ක්වොලිටි වැඩි කරලා ෂෙයා කරනවා ඔබ මේ මැක්ස් ලීඩර් මොකද්ද බල්ලි ඔව් මැක්ස් ලීඩර් මේ ඩිස්ලයිව් දාගෙන වන්න සන්නක් ගහන්න කොහොමද අනේ මල්ලි දැන් අපිට වැඩක් නෑ බං අපිට මොකෝ මේ අහනවා මේ බල්ලි අහනවා ඔෂාන් අහනවා උඹ දන්නේ නැද්ද දන්නවද දන්නේ නැහැ හරිද මල්ලි ස්ක්‍රීන් ෂෙයා දාලා මල්ලි දාලා තියෙන පැනල් හොයන්න බෑ මල්ලි දැන් තියෙනවා උඹ දන්නවද නැද්ද දන්නේ නැහැ ඉතින් ගහන විදියට හඳුවයියේ ඕන මෝඩේට ඔයාට නම් කොහොමද දන්නේ ඕන මෝඩේට පැනල් ගහනවද නැද්ද කියලා හොයන්න පුළුවන් රැග් එකේ ඉතින් අහපන්කෝ හරි හරි ආවන්කෝ හරි ඌව තියලා වරෙන්ක තුනෙන් දෙක ගහමු අපි තුනෙන් දැන් කතා කරේ හරි දැන් ඌනේ සස්ස අපිට ඌව විතරයි සස් නෑ නෑ ලොග් වෙන්න නැතුව ඇයි බං අරුණට ගහන්න බැරි දැන් අහපන්කෝ දැන් අහපන්කෝ උඹලා මැච් එකේ පටන් ගද්දි කිව්වේ හරි විජේ විතරයි විජේ වැඩට ගිහිල්ලා වෙන එකෙන් ලොග් ගලා ගහන්නේ මොකද්ද කවුද හිටින් කතාව මගහරින්න පදන් වල මැක්ස් ලීඩර් පැනල් කිව්වනේ මැක්ස් ලීඩර් ඩිස්ලයිව් දාගෙන අපි කිව්වේ අපි කියන්නේ සස් කියලා මැක්ස් ලීඩර් ඉතින් අහනවා අනික ඔෂාන් අහපන්කෝ උඹනේ බං කියලා තින්නේ පැනල් කියලා අපි නෙමෙයිනේ කියන්නේ උඹනේ කියලා අපිට කිව්වේ නැතු පැනල් ගහන්න කියලා ඉසුරු උඹනේ දවසක් කිව්වේ අර මේ BR එක ලීඩර් ජනේලක් ලයින් යද්දි ගැහුවා කියලා අහන්න ඔයා ඉතින් කිව්වේ නැද්ද ලීඩර් chance ගහන්න එම් බොට් එකක් දාන් ගහන එක කිව්වේ නැද්ද ලීඩර් එම් බොට් ගහනවා උඹ පිස්සුද බම ඉසුරු උඹට ඔබ කියන්නේ ඉතින් උඹ කිව්වේව තමයි අපි කියන්නේ ග්‍රෝගෝ මායි උඹ කිව්වේ නැහැ කියපා කිව්වේ නැහැ මම කිව්ව ඉතින් පෙන්නපන්කෝ මන් තියෙන තැනකින්
ඉතින් මට පුකේ අමාරුව නෑ උඹ කිව්වේ මේ වොයිස් රෙකෝඩ් එහෙනම් කරගන්න. එහෙනම් පුකෝ දෙන්නකෝ ගෑනු ගහින් දාම්බා. හරි හරි ඔසා අඬන්න එපා ඉතින් හරි උඹ කිව්වා අපි දන්නේ අර අඬන්න එපා. අඬන්න එපා හරි හරි ඔසා අඬන්න එපා මං අඩෝ අඬන්න එපා. සඳු හරි 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 ඕක වැඩක් නැහැ හරි මේ දැන් අපිට උගේ ප්ලේයින් සස් හරිද උඹ පැනල් කියලා කියපු හින්දා තමයි අපිත් කිව්වේ කොතනද කියපන් උගේ කොතනද කියපන් උගේ ගාබු ෂොට් වලින් මචං 10ක් ගෙවුවා නම් 9ක්ම සස් අපිට සිම්බන් දැන් හරි යහපන් දැන් උඹල බං ඔච්චර දැන් ගේම් එක ගැන දන්න වගේ ටෝක් දෙන්නේ සිම්බන් ඔච්චර දන්න ඩිස් එකේ ලයිව් එකක් දාගෙන ගහද්දි මල්ලිමන් ඩිස් එකේ ලයිව් දාගෙන හොයන්න බෑනේ බං. ඩිස් වලින් හොයන්න බෑ මල්ලි පැනල් එක දැකලා නැද්ද SP එකේ පැනල් එක දැක්කද පැනල් එක හයිඩ් කරනවා බං යහපන් පැනල් එක හයිඩ් කරනවා මේ ආලංගෝ උගේ ලැප් එකනේ ලැප් එක ඕන් කරන්න බැරි ඉඳන් බලමුද ඒතොර හරනේ සඳුවයි මොකද පුදු බං හෝල් එක කර ලැප් එක ඕන් කරන්න බැරි මේ ආපංගෝ හරි අපිට ඌවනේ සස් හරිද අපිට ඌව සස් මචං මට විතරක් නෙමෙයි chat එකේ උණ්ඩත් සස් මෙතන ඉන්න set එකට අපේ set එකට විතරක් නෙමෙයි chat එකේ උණ්ඩත් සස් මචං ඌ ගහපු shot සස් හරිද උඹලා කරේ බොරුව හරිද ඉන්නවා කිව්වේ zoom ඉන්නවා කිව්වේ ඉන්න වෙන එකෙක් විජේ හරි ඕකේ ඌ වැඩනේ ඌ වැඩ හින්දා හරි ඌ වෙන එකෙක් හරිද ඌ අතරියගේ බංගෝ උඹලා තනි කර පුකේ ඉඳන් බොරුව කරලානේ කස්ටම් මේ ගැහුවේ දැන් ඒකත් උඹලා නෑ කියනවනේ දැන් උඹ හරිද මම කියන්නම් දැන් ඌ තමයි ඌව විතරයි සස් අපිට දැන් උඹලගේ හිටපු සෙට් එකයි ඒ account එකේ අයිතිකාරයවයි ගෙන්නලා ගස්සපන්කෝ ඈ අයිතිකාරය සූන් ගේම් ගහන්නේ නෑ බං අම්මට එලා වෙන එකක් දාගරේ වෙන එකෙක් දාම් වරන් කියලා තේරෙන්නේ. ඉතින් යකෝ දැන් විජේකෙත් බම් වෙන කොල්ලෙක් ඉන්නේ. දැන් ඒක කියලානේ ගැහුවේ. ඉතින් හරි ඒක අපි දන්නවා. ඇයි මේක නොකිය ගැහුවේ? ඇයි මේක නොකිය ගැහුවේ? මම දන්නේ. ඔබ දන්නේ නැහැ? ඉඳ නොකිය ගැහුවනේ. ඇදේ මේ සඳුවයියේ සූන්ගේ account එකේ වෙන එක ගහන්න කියලා මොකද ඌ මාස්ටර් ලයිව් එකේ 50 ස්ට්‍රයික් ගැහුවා එළියට. ඔව් ඒකත් කොල්ල දැම්මා ඔය විදියටම එකක් දාගෙන ගැහුවා කියලා. හරි දැන් ලැප් එක රීස්ටාර්ට් කරලා එතන ඉඳන් ඇවිල්ලා ඩිස්ලයිව් එකේ වන්නසන් රීස්ටාර්ට් කරලා අරින්න ගියා මොකුත් ඕනේ නැහැ ඌගේ ගහන විදිය මල්ලේ අඩේ මේ ඉදපන් අඩේ මල්ලන් කන්ටැක්ට් නැහැනේ බං ට්‍රිපල් මේ වයිට් 444 ගේ නැත්තම් බං අඩේ අනිවාර්යෙන් මූ ගහනවා බං ලංකාවට ගැම්මක් අල්ලනවා ෆ්‍රී ෆයර් වලින් chat එකේ සෙට් එක නැහැ කියලා කියන්නේ අඩෝ මචං ඔව් මේ ආපංගු non-stop gaming ගේ මචං මම 101 සෙට් කරලා දෙන්න අඩෝ ඌ ඇත්තටම රියල් ගහන්න කලින් ඉන්න දාර ටෝක් ටිකක් දුන්නේ දැන් ඒක තමයි දාර ටෝක් ටිකක් දුන්නා මල්ලි දාර ටෝක් ටිකක් දුන්නා ඔයාලා පිළිවෙලට පුකේ ඉඳන් බොරු කරන්නේ නැතුව ගැහුවා නම් බං දැන් ඊ උඹලා ඊ බොරු කරලා ගැහුවේ මම පළවෙනි රවුන්ඩ් එකේ ඉඳන් මම පළවෙනි රවුන්ඩ් එකේ අන්තිම රවුන්ඩ් එක හිටියෙත් මම ඒ තුඹට ඩැමේජ් දැම්ම බං අයියෝ යකෝ කියවන්නේ උඹ වැඩෙක් බං උඹ වැඩෙක් ඈ ඕ ඉබ වෙන වැඩෙක් බං රෙද්දස්ෙන් ගන් ඉන්නකම් ඔයා වැඩ්ඩා අරු අයින් කරලා සස් එකව අයින් කරලා උඹලා ලයිව් එක බලාගෙන ගහන එකෙක්ව දාලා මේ උඹලා මේ ආපංගෝ උඹලගේ බං අර ලයිව් බලාගෙන ගහන BR වල බං ඔච්චර ගහිල්ලක් නැහැ නේ බං ඒ කැරි ගෙහිල්ලන්නේ බං ගහන්නේ සිරාවට අන්න ඒකත් කතා කරන්නේ උඹලා මොකද ගල් ලයිව් වල දැන් කෑම් කරන් ගහනවා BR ගහන්නේ දැකලා නැද්ද බං ප්‍රෝග්‍රෑම් ටූර්නමන්ට් ගහනවනේ බං ඒක නෑ මම ටූර්නමන්ට් ගහන්නේ නෑ නේ බං මම ටූර්නමන්ට් ගහලා නෑ බං ඔයා අපිත් එක්ක CS ගහන්න නේද ඔය හැම එකටම ගියේ රින්ග් ඔය මම ඊයේ ගේම් වල මේ ආපංගෝ මේ උන්ට පුත දීලා මාත් ප්‍රශාවල ඉසුරු වගේ කියවන්න එපා බං බ්‍රෝකන් බල මුල මතකද දැන් ලීඩ් එකේ මුල මතකද කියන්නේ උඹලට කලින් මල්ලා උඹලට කලින් මං හිටියා බං උඩකින් ඇත බං ඔව් බං හරි අහපන් අපිට උඹ හම්බෙද්දි උඹ පැනල් එක ගැහුවේ නේ මතකයිනේ ඔයා ඉස්සර හිටියේ ඒත් අපි උඹ කැපුවේ නෑ හොඳේ උඹ පැනල් ගැහුවා කියලා අපි උඹ කැපුවේ නෑ මතක තියාගන්න විතරයි චාම්ස් ගහලා ඇවිල්ලා අපි උඹ CS උඹ අච්චර chance නම් ගාලා උඹ කැපුවේ නෑ යන්නේ එක තමයි කියන්නේ ඌ ගහපු ෂොට් ටික දැන් අර ඒක තමයි කියන්නේ ඉතින් අපි හොයලා ඔය chat එකේ උන්න තීරණේ ඉඳ ඔක්කොටම උඹලට විතර උඹලා තුන් දෙනාට විතරයි තේරෙන්නේ නැත්තේ බා යකෝ ලීඩත් අවුරුදු ගණක් ගේම් ගන්න ඕගේ එක account එක බෑන්ඩ් ලා තියෙදි කියවන්කෝ කාගේද අපි දන්නේ නැහැ ඉතින් මේ තාම ඉතින් මේ ආපංගෝ ඒක තමයි කියන්නේ මේ ආපංගෝ කියවන්න එපා කියලා මල්ලි අහනවා ආනේ හා ඊයේ හරි මට පෙන්න පැක සස්තනක් දැන් ඩිස්ලයික් ගන්න ගෙවුවනේ සස්තන ඔයද එකක් නෙමෙයි තුනක් පෙන්නන්න ඔයද ඔයද පෙන්න බා අර දැන් මට සූම කිව්ව මූන්ට නේ ගැහුවා මොළුවට චුට්ට අරක දාපන් කියවන්න එපා අවශ්‍ය කොට කටවයි දහන්කෝ චුට්ට කටවන මේක බලපන්කෝ
මල්ලි ඔය බලනවා ඔය වීඩියෝ මේක දාලා තින්නේ. බලන්න හරි ඔන්න පළවෙනි තැන ඒක හරි ඒක හරි නොක් එකටත් හරි කනාවට වැදුනේ. ඔන්න ඔතන බලව බෝල් එක අල්ල ගහන පාර. ඔන්න බලපන්. ආයි මේ මොකද්ද මේ කියන්නේ? ඒක තමයි අපිත් පෙන්නුවේ. ඔයාටත් අමුතුයි නේ. ඉතින් ඒක තමයි ඒකනේ. ඕම ගහන්නේ. ඒකනේ මාර වැඩි. හරිද? අර මුලින් මේ හරි මෙතන කෙලින් හරි එතන ඒක අවුල නැහැ ඒක පුළුවන්. ඒක කෙලින් හිටගෙන හිටපු එකට හරි. හරි ඒක කනවා මචං. හරි එතන හරි අවුලන්නේ. මේකත් කනවා නේ බා මේකත් කනවා නේද? ගන්න පුළුවන් නේ. නෑ නෑ හරි ඒක තමයි. ඒක මෙතන කනවා නේද? අතනත් කනවා නේද? බෝල් එක කඩලා ගන්න ෂොට් එක. අන්න මේ බෝල් එක ගසන. එතන ගහන්න බැරිද? මේ ඕමින් නොමින් ඉතින් උඹ බම් උඹ දුවන ගමන්නේ. ඔහොම ඉදපන් මේ මූ හරි ඌ හරි නොක් එකටත් හෙඩ් හරිද ඌත් හරි මේ බෝල් එක කරලා පොඩ්ඩක් බලන්න කෑ ගහන්න එපා එළියට දුවන ගමන්නේ කෑ ගහන්න එපා කෑ ගහන්න බලපන් හරි ඕක ඉවර කරලා මේක බලන්න ෂේප් එකේ බඩේ තියෙන්නේ ඒ සාදු මේ මේක බලන්න මේ මොකද්ද දන්නේ නැහැ නේ ඔසාවා පැනල් නෙමෙයිනේ මේ මොකද්ද මේ මොකද්ද ඒ හරි ඔසා මේ මගේ ස්ක්‍රීන් ෂෙයා බලන්නකෝ මේ මොකද්ද කියලා පොඩ්ඩක් කියන්නකෝ කටාරින්න හරි පොඩ්ඩක් කියන්නවා නේ ඔන්න ප්‍රූෆ් බයන් ඔසාන් මේක මොකද්ද ඔසා මේ ඔන්න දන්නෙත් නෑ බං යාළුවෙක් කිව්වේ ඇරි සීන් එක නෑ නේ ඔසා ඔසා යාළුවෙක් කිව්වේ වා පොඩ්ඩක් කෝ පෙන්න බං ඔය මේ මොකද්ද බං ඕයි ඒ ලුක්සි මගේ යාළුවා ඒයි කියපන් ඒ දැන් ඇති මගේ ඒ ජෙනරේට් කර දෙන්නේ මේ නමයි මෙතන තියෙන ස්ක්‍රීන්ෂොට් එකේ නමයි දෙකම එකයි වා ඕනේ ඒ කවුන්ට් කරන්න මෙසේජ් කරලා දෙන්නේ නේ ලුක්සි තමයි ඒ ඌ ඉස්සර මට නිකන් දුන්නලු බං අනේ නිකනුත් දීලා ෆ්‍රී දීලා දින්නේ බං උඹට හරි ලුක්සි තමයි ඩිස්කවුන්ට් දෙන්න බැරිද වා වයි නේද පුතේ ලුක්සි ෆ්‍රී දෙනවද ලුක්සි තමයි අනේ මල්ලි දැන් කට වැහුණාද අහපන් ඉතින් ඩිස්කෝඩ් එකට ජොයින් වෙලා ඉන්න බැරිද වා නෑ හරි දැන් අර ඒක බලපන් බලපන් ප්‍රීමියම් බයික් මැසේජ් එක බලහන් ඔල්ල මැසේජ් එක බලපන් උඹ දාලා තියෙන මැසේජ් එක කිව්වහන්කෝ මොන මැසේජ් එකද ඔය දින්නේ ප්‍රීමියම් බයික් ගලන ඒ ලුක්සි මගේ යාළුවෝ නිසා උඹට නිකන් දුන්නේ කියලා හරි ඉතින් බං මම ඉස්සර බොට් account එකට දාලා ගැහුවා අන්න දව කිව්වේ නෑ කියලා ගොල්ල වාට් වෙනවනේ හාපන් මම උඹලට ඉස්සරත් කිව්වා මම බොට් එකට දාලා ගැහුවා කියලා ඒකට වන්න මතකයි ඕකට දාලා ගැහුවා ඇයි අපිට කිව්වේ නෑ දැන් ගැහුවේ නෑ කිව්වා නේ වා ඉතර කියන්න බෑ න බොට් එකට දාලා ගැහුවා කියලා ඒකනේ අපිට කිව්වේ නෑ අනේ ඒක වටම කොහෙන්ද මන්ද හරි දැන් බ්‍රෝකන් මම උඹට එකපාරක් කිව්වනද බොට් එකට දාලා ගැහුවා කියලා නෑ බං කිව්වේ නෑ වා කිව්වේ නෑ ඔරිජිනල් එකටත් දාන්න අපිත් එක්කත් ගන්න ඔබට මතක නැද්ද එහුවේ නැහැ කියලා මම කිව්වේ උඹලට කියන්නේ උඹ එහෙම නෑ කිව්වා දැන් ඒක බොට් account හැම කියන බොට් එකට දාලා ගැහුවා බොරුවා නේ දැන් හැමෝගෙම නිදාසට කාරණාව ඒක තමයි එකට දාලා ගැහුවා මේක නම් අපි කිව්වා දැන් දැන් උඹ කියපු ආපන් උඹ කියපු බොරු වල හැටියට අපි කොහොමද ඔක විශ්වාස කරන්නේ වා හරි අපි ඒක විශ්වාස කරා හරි මේ ඔසාන් මචං බොට් account එකෙන් හැක් ගාලා හරිද බොයිස් හරි අපි ඒකත් විශ්වාස කරා බා අපි ඒකත් විශ්වාස කරා කොල්ලෝ ටික මචං මුකුත් කියන්න බා කොල්ලෝ ඊතින් බං අද ඉඳලා එකට ඉන්න උන්ට අරින්න නැතුව ඉන්න පුරුදු යලා ලොල් එක ඒක හැම ඕයි බෝලන්නවා ඉතුරු මේ කියවන්නේ කියවේ නෑ ඉතින් අපිට මේ හම්බෙච්ච තමයි පෙන්වන්නේ අනේ මේ අනේ උඹ තව වෙලා හිටියොත් එහෙම තව මොනවයි දන්නේ නැහැ අවරෙජ් කරේ යාට දැම්ම ගියා නම් හරිම වීඩියෝ කැල්ලා කෙන ගමන් පොඩ්ඩක් ඉදහන්න තව ඉන්නවද ඔෂා තව චුට්ටක් කොම් ඉන්නවා පැනල් නෙමෙයිනේ මේක හරි ගහන්න ඕන කියපන්කෝ හරි දැන් තුනෙන් දෙයක් ගහන්න ඕන කියපන්කෝ මේ WhatsApp එකෙන් තව චුට්ටක් එනවා චුට්ටක් ඉඳපන්කෝ මං උඹලට ඉස්සර කිව්වද නැද්ද කියලා මම මට නම් ඒක මතක නෑ බා ඉතුරු මාර සීන් එක බා සීන් එක හරි දැන් උඹලා දෙන්න කිව්වනේ බා මේක කවුද ඉතුරු වන්න මතක නෑ බා ඈ මොකද්ද ඒ කියවන්නේ බාබන් එහෙනම් මොකද්ද ඔබ කියන්නේ කියවන්නේ බාබන් මොකක්ද දැන් කිව්වේ හරි දැන් උඹලා කිව්වා නේද මං ඉස්සර උඹට කිව්වා කියලා බොට් එකකට දාන් ගැහුවා කියලා කියලා එහෙම කිව්වේ නෑ නේ බා එහෙනම් කාට බෑනිද මම බං ඔයා මේන් එකට දාන්න යනවා කියලා නම් අපි දන්නවා මේ හරි දැන් ප්‍රූෆ් එකක් දෙන්න බං මේන් එකට දාන්න මේ ඩියෝ අපිට නිකන් දුන්න පැනල් එක මම කියන්නේ ලේලා ගෑවක් දන්නේ නෑනේ
අච්චර ලුක්සි පැනල් එක නිකන් දුන්නාට පස්සේ මොකද්ද කරේ? මම බක්සයක් එහෙම බෙදාගෙන ඉන්නවා. අහන්නේ මම වගේ වෙන්න බැයිද? අඩෝ මේ ආවංග මේ WhatsApp මේ අපේ අර group එකට WhatsApp එකක් දැම්මා. කොහෙද? වර බලපන් මැසේජ් ඔගේ ඕයි මටත් දාවා ඒ මාවත් ඇඩ් කරපු. ටෙන්ටම් ෆුල් වෙන වෙලාවකට කලින් ෆුල් වෙලා තින්නේ. ඔවුලු මේ උඩට ගිහලා උඩට ගිහලා සමත මණ්ඩල ඉන්න අවුලක් නැහැ පැත්තට දාන්න. පව් බං ඌ නැත්තම් අර පැනල් ගහපු බෑන්ඩ් වෙච්ච අයියලත් ඇවිල්ලා බං එහා පැත්තේ අර අයියෝ මේ හරි තේරුම් හරි නැහැ. සඳුයි වන්නසන් එක දැන් සඳුයි අනේ මේ උඹලා තාත්තටයි මුණුපුරටයි ගහලා නෑ, තාත්තටයි අපි පුතාටයි බෙදලා යනවා, ගහලා කැඩුවා. තින්නේ මුණුපුරටත් ගන්න ඕනද? මේ අහපන්කෝ මේ අපි කුණු අරප කියනවා වැඩි බං ඉස්සර පොඩි වුණොත් මේ ලයිව් එක බලන්න. ඔව් බං මේ මුන් කාලා ගන්න ඉන්න තමයි බං.